ෂේප් එක ෂේප් එක හරි ඔයාගේ Hayeng. මොකද පරක්කුනේ? හරි වාඩි වෙන්නකෝ. බලන්න දරුවෝ මට මේ දවස් ටිකේම සෙමිනාර් තිබුණානේ. ඒකයි එන්න බැරි වුණේ. ළමයින්ට පාඩුයි නේද මම? ඒකට මොකද නෑ. ළමයින්ට මතකද නේද? මම දීලා ගියා. මයික් එක කියන්නේ ළමයින්ට මතක ඇති නේද මං දීලා ගියා ගෙදර වැඩක් කරන්න කියලා. කරාද ගෙදර වැඩේ? මොකද කට්ටියම කතා නැත්තේ? කට්ටියට මතක නැද්ද මං දුන්නා නේද ගෙදර වැඩක්? මගේ ගැන myself සිංහලෙන් ලියාගෙන ඉන්න කිව්වා නේද? මොකද මතක නැත්තේ? කවුරුත් කතා නැත්තේ? ලියා ගන්නවා. रोटी हाईएन दी रोटी ඊයලා තියෙන පාටයි කියමුකෝ බලන්න. ටීචර්. මම රචනාව නම් ලිව්වා. හොඳයිනේ. ඒ වාක්‍ය දෙක. මොකද? ටීචර් මම දන්න සිංහල ඔක්කොම දාලා අමනලා කරලා ලිව්වේ වාක්‍ය දෙකනේ. තමන් ගැන ලියන්න තමන් දන්නේ නැද්ද? ඈ? ටීචර් කිව්වේ myself කියලා ටීචර් ගැන ලියන්න කියලා. මම සෙමිනාර් එකකට නෙමෙයි 10කට ගියත් වැඩක් නැහැ මුන්ට මං කියන එක තේරෙන්නේ නැත්තම්. ඔවා තේරෙන්නේ නැහැ මෙයා. ඒක නෙමෙයි ළමයි. මේ පරීක්ෂකෙක් එහෙම ඇවිල්ලා ගියේ නැද්ද? අර මම දුන්න සංග්‍රහය. අනේ ටීචර් ආවනේ. මොනවද කිව්වේ? ඇවිල්ලා මගේ ෆයිල් ටික ලස්සනට ගත්තා. අනේ මම දන්නවනේ ඉතින් මගේ පන්ති ළමයි හොඳට වැඩ ඒ වුණාට වැඩක් නැහැ ටීචර්. මූට හොඳටම බැන්න. ඇයි ඒක යාගින්ම තමයි ආන්දෝන් ටීචර්. දැන් ඉතින් මොකද බලන්න? ටීචර් මම දන්නෙත් නෑ ටීචර්. මට ඇවිල්ලා රඟගෙන ගියා. ඒ පුතේ ඒ මොකද දැන්නේ? මම අද උදේ තාත්තගේ කන්නඩියක් ඇදුවනේ. ඉතින් දෙයනේ තාත්තගේ කන්නඩි දෙක ඇදුවට මොකෝ පරීක්ෂකයා ඔයාට වයින්නේ. ඉතින් ඒ ආවෙත් අපේ තාත්තනේ ටීචර්. හරි. වාඩි වෙන්න. ටීචර් මම දීට දුන්න මයිතේක් ගැන ලිව්වා. අනේ හොඳ දරුවෝ. කියන්නකෝ. ඔව් ටීචර් මම නිර්මාණාත්මක විවේචනාත්මක ආවේදනාත්මක දීඝරත්නාවක් කෙටියෙන් ලිව්වා ටීචර්. හොඳ කොල්ලා. කියන්නකෝ. ඔන්නාගන්න ඔදින් නැත්තා ගන්න. හැමෝම ආගන්නකෝ. මගේ නම
සුනිල්ය. ඊට රොටියා. මගේ නම සුනිල්ය. ඒ විවිධ මිනිතුන් මත විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරමි. ඊට මේගොල්ලෝ දිනක් මම මගේ හොඳම මිතුරා වන කකුන්ගේ කනට පාපාලක් එල්ල කළදා උගේ අම්මා මට බුරුවයි කියන්නේ. එම අති භයානක රෝගණීය තිත්තියෙන් පසු මාගේ සැබෑ නම බූරුවාද සුනිල්යම මට සිතා ගැනීමට පවා නොහැකි වුණු සිද්ධියක්. ඉන්නවලිට තව හොඳ කෑල්ලක් මම ලිව්වා. ඒක අපේ තාත්තගෙන් ආලා ලිව්වේ නැහැ. තවත් දිනක මගේ අතින් මුත්තාගේ උලත් කියලා විරුණු පඩික්කම පෙරලී ගිය විට මා ආදරණීය මගේ මුත්තා මට දුප්පලයි ආමන්ත්‍රණය කරමි. බල්ලා කියන්නේ කීට අපේ සිය වැස්ති වෙන්නේ අන්න ටීචර් තව ටුක්ටයි මට දැන් නම් තේවරක් ඇත ටීචර් මට ඇති වගේ ටීචර් මොකද ඔය යාළුවා මේක කතාවක් නැත්තේ? කියන්නෙම නෑ ටීචර්. අද අඬන්න නැතුව ඉන්නකො ඉතින්. ටීචර් මට තව දෙයක් කියන්න තියෙනවා. මොනවාද? කියන්නකෝ. මේ කාලෙම කරගෙන නැතුව කියන්නකෝ. අදේ පුතාගේ අම්මා මම වගේද? ඕනෑ ටීචර්. අපේ අම්මා ටීචර්ට වඩා ගොඩාක් එතු. එහෙනම් පුතා ඇයි මට ඔච්චර ආදරේ? නෑ ඉතින් ටීචර් එන්න දවස් වලට මගේ අනාගත ඉලක්කය කරා යනවා. මම ඉන්න දවසට පුතා කොහමද අනාගත ඉලක්ක කරන්නේ? ටීචර් එන්න දවස් වලට මම පන්ති 10කට විතර ඇහෙන්න ලස්සනට දිනු කියනවා. අනේ කියන්නකෝ එහෙනම් මම ආපු දවසේ මටත් ඇහෙන්න සින්දුවක්. තාතමාලේ අය අපියක්වත් ගහන්න. Natu ekaku Nana bandelo මට SMS කරයි. මම දන්නවා. මම සල්ලි දීලා තියෙන්නේ. ඔය කට්ටියත් මට SMS කරනවානේ. නැත්තම් මම අයියට කියනවා. වාඩි වෙන්නකෝ. දැන් පීරියඩ් එක ඉවර වෙන්න ළඟයිනේ. එහෙනම් හැමෝම මතක් කරලා හෙට එනකොට මයිසෙල් සිංහලෙන් ලියාගෙන එන්නම ඕන. හොඳද? හරි. එහෙනම් දැන් ඇවිදිමු. මම යනවා. හරි. ආයිබෝවන්. ආයිබෝවන් ටීචර්. ඔය කොහෙද යන්නේ ටීචර්?
ඒ වුණාට ටීචර් අපි හැමදාම ටීචර්ට